සුමුදු මොකෝ මේ අදන්නේ හොටු පෙරාගෙන බලන්න ආලෝ මට වෙච්ච දියක් මොකද්ද උනේ කියන්නකෝ අඩන්න නැතුව ඔයා දන්නවනේ තරිඳු මගේ මොලේ වර්ධනය වෙලා 11 පන්තියට දැම්ම කියලා මාව ඒක දන්නේ නැතුව ඉතින් අපේ පන්තියේ නෙන්දී ඔයා ඒක න්යාලෝ අපේ අම්මා ලොකු සර්ට කිව්වා ඉච්ඡායගේ පන්තියට නැතුව අනිත් පන්තියට මාව දාන්න කියලා ලොකු සර් ඒ වෙලාවේ හා කියලා පස්සේ 11 B පන්තියේ ඉඳ නැහැ කියලා මාව ඉච්ඡායගේ 11 A පන්තියට දැම්ම කියන්නකෝ හපොයි ඉතින් දැම්මට පස්සේ මොකද වුනේ ඉච්ඡායගේ ඇති ඔයා දන්නවනේ එයාට මාව පේන්න බෑනේ ඉතර ඉඳන්ම එයා දැම්මාව රැක් කරනවා අලුතෙන් පන්තියට ගිය හන්දා මට එපා වෙලා තියෙන්නේ අලෝ ගාන එකේ ඉවරයක් නෑ හපොයි දෙයනේ ඔයාටත් වෙන දේවල් සුමුදු ඒක තමයි අලෝ අම්මා හිතුවට මගේ මොලේ එකපාරටම වර්ධනය වෙච්ච එක හොඳයි කියලා මට නම් හිතෙන්නේ මම ගියාත්මේ කරපු පවක් පටිසන් දුන්නා කියලාමයි හරි ඉතියි ඇවිල්ලා උඹ මොකද දොරක් කඩියෝ අනුන්ගේ පන්ති වල කරන්නේ කකුල් නලිනවද උඹේ එක දරකට වෙලා ඉන්නම් බෑද අනේ මම යාළුවා හම්බෙන්න ආවේ ඉතියි යාළුවා කන පලාගන්ත පළෙන් පන්තියට ගොබිලයා අලුතෙන් ආවනම් අලුතෙන් ආපු විතර හිතපන් පන්තියට වෙලා සුමුදු යන්න ගුටි කන්න වෙයි වාත අයින් වෙන්න ඉතින් මට යන්න අයින් වෙන්න පුතු අම්මා දුබෙන්න කබරයා ගස් ගෙම්බා රැක් කරනවට සේප් එකෙන් පන්තියෙන් පැනගත්ත ගෝතයා ඔහොම තමයි උඹ තමයි මොකද්ද කිව්වේ පන්තියට යන්න කියලා නේද ගොබිය පැටියෝ ඔව්වදේ කාන්න නම් එපා ඉච්චායේ ඉන්න බෑ තු බරයි තොලට එකට ගිහලා යන්න පන්තියට මයිකා මුද තු බරයිලු ඒක තමයි ගොඩ කමාරුයිද දොරක් හදේ ඔව්වදේ කලිත මේ යන ගාන්ද ඉන්න බෑ ඉච්චායේ ඔයාලා ගහපු වෙලාවේ තව ටිකක් වැඩි වුණා බල හරි එච්චරටම බරයි නම් දාපන් මෙතන මොකා මෙතන ගුවද මෙතන නෙමෙයි අර ගහගාවා අනේ පිස්සුනම් කතා කරන්න එපා ඉතියේ ගෑනු ළමයි හැමතැනම ඉන්නවා දැක්කොත් එහෙම ඔන්න ඉතින් කන්න හදන්නේ කියන දේ අහන්න බැයිද උඹට දැන් බෑ අම්මෝ මට නම් බෑ ඉතියේ හරි බයිනම් බලයන් පන්තියද තොයිලට යන්න එනවා නම් දාගනින් කලිසමේම අනේ ඉතියේ දොරකඩියෝ ගුටියක් කාලම ඉන්නවද හරි මං ගාගාවට ගිහලා දාන්නම් අනේ ගෑනු ළමයෙක්ම આવොත් කියන්න ඕනේ හරි බං හරි අනේ කියන්න ඕනේ දැක්කොත් එම මං ඉවරයි කොහොමද වැඩේ මයිකෝ එල්ල කිරි මී කිරි ඉති කොච්චර බර තිබ්බත් බයට යන්නේ නෑද අයියෝ ඉක්මනින් යන්නකෝ අර මොකද අර සුමුදු ළමයා ගහගාවක් කරන්නේ බෝල මූත්‍රා කරනවා නේද හම්මා පල්ලේ ඒයි සුමුදු ඔය මොකද කරන්නේ ඔය ළමයා උහුට මයිකෝ කාන්තරාදීද මුලේ පාවිච්චි කරලා වැඩ කරන්න වෙයි හිටියේ කාන්තරාදීද සුමුදු මොකක්ද කරපු නොසන්ඩාල විලි නැති වැඩේ බල්ලෝ බලලු වගේ ඔහොම එලිපිට ඔය වැඩේ කරනවද ආබුරුවෝ නැදීද නෑ නැත්නම් එහෙම දෙයක් කරේ මොකද ඒක තමයි කාන්තරාදීද අපිත් බලාගෙන ඉන්නේ නේද කියලා උඹට ලැජ්ජ දෙයක් මේ අපන්
තල්ලිබෝ කාන්තරා ටීචර් එහෙම කියන්න එපා. අපි මේ වැඩේ කෙරුම කියලා. එහෙම වුණොත් දන්නවනේ උඹ කන්ද වෙනවා සැප කෑමක් උදේ. අනේ මම මොකද්ද දැන් කියන්නේ ටීචර්? මන් දන්නේ ඒක. උඹ කියපන් ආසාවට දැම්මේ කියලා. බලන්න නේද ටීචර්? මුට මානසික රෝගයක් තියෙනවා මොකක් හරි. අන්න හරි. ඔය ළමයට මොකක් හරි මානසික රෝගයක් තියෙනවද? බෙහෙත් එහෙම ගන්නවද ඒවට? මුගේ මොලේ වර්ධනය වෙලා නෙමෙයි මොලේ මර්ධනය වෙලා ලොන්ත බුරුස් වෙන්නම ටීචර්. ඈසමුදු ටොයිලට් එක අත ළඟ තියාගෙන මොකද මේ වගේ වැඩක් කරේ? කවුද කිව්වේ එහෙම කරන්න කියලා? නෑ ටීචර් කවුරුත් නෑ. මට ආසයි තුන එළිය දාන්න උලන් වැදිලා ඇති. ඒකයි දැම්මේ. මොකක්? අනේ අම්මෝ ටීචර්. ආයි එහෙම කරපංකෝ බලන්න මේ වගේ විලි ලැජ්ජ නැති නොසන්ඩාල වැඩක් බුරු පැටියා. බලන්නකෝ නේද ටීචර් මුන් හදන්න බෑ. ඇහිටි දැන් තමුසලට මොනවද තියෙන්නේ? මේ සිංහල ටීචර් යනවා පන්තියට රත්යාදු ගහන්න නැතුව. ටීචර් අලුතෙන් ආපු සමුදුව කොහෙද ගියේ කියලා බලන්න ආවේ. පන්ති නායකයාද මම? දැන් යන්න ටීචර්. මගේ පන්තිය දෙබෙයි අබ්බේ. මාව උගේ පන්තියට දැම්මේ අර පින්නාම්බා. 11 B පන්තියේ ඉඳ නෑ කියලා. මොනවා? ගිය වෙලාවේ ඉඳ මට දැක්කල්ලෝ අයිති අයියා. බැරෙන්නට තරම් හිටලා තියෙන්නේ අම්මේ මට. අනේ මේ චූටි පුතේ ඒ වගේ දේවල් හිතන්නවත් එපා. ඉන්නවකෝ මං හිත ඉස්කෝලේ එන්නකෝ සර්ව හම්බ වෙන්න මේක කතා කරන්න. අනේ ඔව් අම්මේ මේ මනම් මට නම් බෑ ඉස්කෝලේ යන්න. මොකද්ද මේ උනේ? විදුහල්පතිතුමාත් අනේ මන්දා මම කියලානේ ආවේ 11 ඒ පන්තියට නම් දාන්න එපා කියලා. කන් ඇහෙන්නේ නැද්ද මන්ද මේ මිනිස්යාගේ? බලමුකෝ හෙට ගිහිල්ලාම. චූටි පුතේ හොදට පිරිමියෙක් වගේ අතුගාපන් මෝද මූසලයෝ. අනේ අම්මෝ දැන් නම් අත් දෙකක් දිදෙනවා. අනේ හිටියේ මේ අතුගාව මැද තිත්තුම් පාරක් අතුගාව පන්තියම. මං ඔබට කිව්වා තිත්තුම් පාරක් නෙමෙයි 70 පාරක් හරි අතුගාපන් මම ඇති කියලාකම්. අනේ හිටියේ අතුගාපන් අම්මට සිරි ඒ හිටි කන්ත්‍රා ටීචර්නවා. ඔහුට මෙහාට දීපන් කොස්ස. හිටි බොහොම හොඳයි. අලුත් ළමයිවත් එකතු කරගන්න එපා අතු ගන්න. නියමයට අතු ගාලා තියෙනවා. very good. දන්නවනේ ඉතින් අපේ අතු ගාවිල්ල මයික් අතු ගාව වැලි කැටයක් නැති වෙන්න. ටීචර් මේ මූටත් කියලා අතු ගාලා එන්න කියලා. එක දෙසකක් අද්ද දැමු. සුමුදු මොකද මේක දැන් ඔයාගේ පන්තිය. ඔයත් මේක සුද්ධ කරන්න ඕනේ හිටියා කියලා වගේ. ටීචර් හිටි ඔය සුමුදුට ඔය කොස්ස දෙන්න එළිය කොරිඩෝ එක ඔක්කොම අතු ගන්න කියලා. අන්න නේද ටීචර් දෙන්න. කොට පතෝලිය අතු ගාපන් කොරිඩෝ. ඔයාලා නම් අලි නරකයි හිටියේ. තිත්තුම් පාරක් මුළු පන්තියම අතු ගාලා දැන් මගේ අතත් තිදෙනවා. දැන් කොරිඩෝවත් අතු ගාපන්කෝ. කාන්තරා ටීචර් අපි චෙක් කරලා බලන්නද අතු ගන්නද කියලා හොඳද? ඔව් කියන්න බෑනේ බාගෙන අතු ගයි දන්නේ තනියම හන්ද. යන්න. මයික වදේ.
බඩගිනී බං. ඔව් හිටි මටත් ඉන්න බෑ බං. ගොර ගානවා බඩ. කීයක් නැද්ද කැන්ටින් එකට යන්න? සත පහක් ගෙන්න බැලුනා බං. නැගිටින්න කලින් තාත්තා වැත්ත ගිහලා කියහකෝ. මාත් ගෙනාවේ නැහැ කියහකෝ කල්මෙතම. නවක පැටියා ඉන්නවා. කීයක් හරි ලයින් කරගමුද බය කරලා. ඒක හොඳයි බලහකෝ. දොරකඩියා මේවලන්නේ. ආයි අනේ දැන් නම් බයිද්ද අයියේ. මං ළඟට එන්නද? හරි. මොකද? අදන් නැතුව ඉතහන් ගහන්න නෙමෙයි ගොබිලිව කතා කරේ. සෙවණෙක් වගේ අදන් නැතුව ඉතහන්. කීයක් නැද්ද ඔබ ගාව කැන්ටින් යන්න? රුපියල් 2ක් තියෙනවා එතනයි. රුපියල් 2ක්? ඒක තියාගෙන වාඩි වෙන්න ඔබ. ඔය ඇත්තමද කියන්නේ? ඔව්වනේ. හරි. මීට කලින් කැන්ටින් එකෙන් ණයට අරන් තියනවද? නෑ. ඒකනේ අපි නම් ණයට අරන් පොලු තියලා තියෙන්නේ අම්බානකට. උඹ යමන් කැන්ටිමට. ගිහලා කැන්ටින් එකේ අක්කට ගියපන් රෝස් 2ක් දෙන්න කියලා ණයට. හෙට උඹ සල්ලි දෙන්න කියහන් ගෙනල්ලා. මොකා? අනේ මට නම් බෑ ණයට ඉල්ලන්න. එතන කැන්ටින් එකක බෝඩ් එකකුත් ගහලා තියෙනවා ණයට නම් ඉල්ලන්න එපා කියලා. උඹලට පේන්නේ නෙමෙයි මයිකටයි මටයි පේන්න ගහලා තියෙන්නේ. උඹ ගිහලා ඉල්ලහන්කෝ. උඹ හැමදාම සල්ලි දීලා ගන්න කානේ. උඹට දෙන්න නැතුව ඉන්නේ නෑ. අනේ මට බෑ හිටියේ ඒ වැඩේ නම් කරන්න. ඔන්න ඉතින් කියන දේ කරන්න නෑ උඹට. අනේ කියන දේ අහන්නකෝ හිටියේ අයියේ. ණයට දෙන්නේ නෑ බැනුම් අහන්න වෙයි මට. යකෝ මිහරකෝ උඹ ණයට කවදාවත් තරන්න නැති හන්ද උඹට දෙනවා. ගිහලා අරන් අය කල්පා ගන්න නැතුව. බෑ මයිකෝ මුට දෙන්නද බාවක්. ගුටිමයි ඉල්ලන්නේ. ගහපන් ගහලා දාපන්. බුතුආමෝ අද ඉතේ ගානේ පානේ රැකනවා කියලා මේ මොනවද අනේ කරන අමානුෂික වැඩ. අනේ අම්මෝ දැක්කනේද සර් මං කිව්වේ. ඔව්. ඒයි නවත්තනෝක. මට හුදු මයිකෝ ලොකා. හරිනේ. කොල්ලෝ උඹ මොකද මේ ළමයාට ගැහුවේ? මේ වස්තුවේ සෙල්ලමට ගැහුවේ කියලා කියපන්. මේ සෙල්ලමට ගැහුවේ සර්? නෑ බොරු සර්. මෙයා කියනවා සෙල්ලමට ගැහුවේ කියලා. කෙලියනේද තාප්පෙද? ලොකු සර් මෙයාලා මට රැක් කරනවා අලුතෙන් පන්තියට ආවක් කියලා. මං කිව්වේ මෙයාලා මට ඉන්න දෙන්නේ නෑ කියලා. ඊයේ ඉඳන් මට අමානුෂික ප්‍රහාරවල් එල්ල කරනවා සර් මෙයාලා. ඇත්තද මේ කියන්නේ? අනියම්මෝ නෑ සර්. මොකද නැත්තේ? තුවාලත් වෙලා ගාපු තැන්වල. ළමයෝ එහෙම අලුතෙන් ළමෙක් ආවා කියලා රැක් කරනවද? මේක උඹේ තැනක්ද අම්මා අප්පාගේ? නෑ සර්. එහෙනම් මොකද මේ වගේ වැඩ කරන්නේ? යකෝ ඕනි වෙලාවක ඕනිම තැනක නිදහසේ ඉගෙන ගන්න තියෙන්න ඕනි ඕනිම ළමෙක්ට. අලුතෙන් ආවා කියලා මොකද්ද මේ කරන 2.50 කිහෙමල් වැඩේ? ඉගෙන ගන්න මේකට එනවුන් කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නෑ. රස්ති අදුකාරයෝ විතරයි ඒ වගේ වැඩ කරන්නේ. උඹලත් ඒ වගේ වුන්ද? නෑ සර්. නෑ ගහපිය දාන. එහෙම මේ ළමයාට එක කරදරයක් හරි කරපන්කෝ බලන්න. හරි සර්. යසවැදේ මෝඩයෝ දෙන්නට ඇහුණා නේද පිනා කියපු කතාව? මට ආයි කරදර කරනකො බලන්න තමුසලා දෙන්න. ඔව්. මොකක්ද කිව්වේ? පිනා? අදෝ කවුද යකෝ පිනා? උතා අනේ සර් මට පිනා කියලා කිව්වා. අනේ සෝරි සර්. සෝරි? මං අල්ල ගන්නම තමයි ඉදියේ. මට ඔය පිනා කියන උන් ටිකව මපල්ල. උඹත් එතකොට ඒ සෙට් එකෙන් එකක් නේද? අනේ නෑ පිනෝ උතා ආයි කියුණා. අනේ නෑ සර්. අම්මා පල්ල. ඕම හිටපන් කල්ලිබ්බා. කඩනවා උඹේ කටාද? අම්මපා.
අයියෝ චූටි පුතේ මොකක්ද ඒ කිව්වේ සර්ට? ගොබිනියා යවලනේ උඹට. නංගි බල්ලියා. මේ මයිකෝ අපි යමන් සර් යන දැන් අපි ඕනේ දොරක දේව තමයි ඕනි. දෙයි දත් හැලෙන්න ඔකගේ අද. ඔව් යන් යන්.